ඒක ඇත්ත ආදරයක් නෙවෙයි. ඔයාට කවදා හරි මේ දේ වෙලා තියෙනවද බලන්න. කෙනෙක් ඔයාට පොරොන්දු වෙලා ඔයා ළඟ හැමදාම ඉන්නවා කියලා දාලා ගිහින් තියනවාද? ඒ වෙලාවට ඔයාගේ ඔළුවේ ඇතුලේ එකම ප්‍රශ්නයක් කැරකෙනවා. මම මොකද්ද කරපු වැරද්ද? ඒත් ඇත්තටම ඇත්ත මේකයි. හැමෝම ඔයාගේ ජීවිතේ ඉන්නේ හැමදාටම නෙවෙයි. සමහරු වෙන්නේ පාඩමක් උගන්නලා යන්න. ඒ පාඩම උගන්නලා එයාලා යන්න යනවා. ඒ නිසා අද මේ වීඩියෝ එක අහලා ඉවර වෙනකොටම ඔයාට තේරෙයි කෙනෙක් ගියා කියලා ඔයා ඔයාගේ self respect එක නැති කරගන්න ඕනි නෑ කියලා. කෙනෙක් අපිව දාලා ගියාම අපි අමුතුම mental stage එකකට වැටෙනවානේ. මට යා නැතුව බෑ. එයා ආපහු ආවොත් හොඳයි. මම call එකක් ගන්නද, text එකක් දාන්නද? ඇයි අපිට මේක වෙන්නේ? ඒකට හේතුව ආදරයට වඩා තියෙන attachment එක. ඔයා හිතලා බලන්න. ඒ පුද්ගලයා ඔයාගේ සතුටේ සෙන්ටර් එක වෙලා. ඒ නිසා එයා ගියාම ඔයාට හිතෙන්නේ ජීවිතේ කඩාගෙන වැටුණා වගේ. ඒත් ඇත්ත මෙන්න මේකයි. කෙනෙක්ව දාලා යනවා කියන්නේ ඔයාගේ වටිනාකම අඩු වෙන තැනකින් ඔයා ඉවත් වුණා කියන එක. ගොඩක් අය කරන ලොකුම වැරද්ද තමයි නැවත ඒ කෙනා පස්සෙම යන්නේ. එතකොට මොකද වෙන්නේ? ඔයාගේ respect එක අඩු වෙනවා. ඔයා මං මුලා වෙනවා. ඔයාගේ වටිනාකම අඩු වෙනවා. ඒ කෙනා තවත් දුරස් වෙන එක තමයි වෙන්නේ. හිතන්න. කෙනෙක් දැනටමත් ඩිසිෂන් එකක් අරගෙන ඔයාව දාලා ගිහින් ඒ ඩිසිෂන් එකටත් පස්සේ ඔයා ගිහින් හිඟමන් යදිනවා. ප්ලීස් එන්න මට ඔයා ඕනි. ඒක ආදරේ නෙවෙයි. ඒක Tamanගේ ආත්ම ගරුත්වයට හානි කර ගැනීමක්. ඔයා පස්සෙන් යන තරමට එයා තවත් දුරස් වෙනවා. කෙනෙක්ව දාලා හැම වෙලාවෙම ඔයා වැරදි නිසා නෙවෙයි. හේතු කීපයක්ම තියෙනවා. ඔහුට හෝ ඇයට නව ජීවන දිශාවක් අවශ්‍ය වෙලා වෙන්න පුළුවන්. සිතුවිලි වල පරිණතභාවයක් නැතිකම වෙන්නත් පුළුවන්. తాවකාලික ආකර්ෂණයක තිබ්බ අවසානයක් වෙන්නත් පුළුවන්. තවත් පුද්ගලයෙකුට ඇති වෙච්ච උනන්දුවක් වෙන්නත් පුළුවන්. කැප වෙන්න තියෙන බය වෙන්නත් පුළුවන්. ඒත් ඔයා කරන්නේ ඔයාගේ සම්පූර්ණ අනන්‍යතාවය එක එක්කිනාට කනෙක්ට් කරන එක. කෙනෙක් ගියාම කරන්න ඕනි දේ ෆලෝ කරන එක නෙවෙයි. බලෙන් කෝල් කරන්න යන්න එපා. ටෙක්ස්ට් කරන්න, එක්ස්ප්ලেইন කරන්න, ඒත් උගන්වන්න යන්න එපා. ඒ වෙනුවට දුරස් වෙන්න. ඇයි? මොකද නිහඬ වීම තමයි ශක්තිමත්ම පණිවිඩය. කෙනෙක්ට දැන් ඔයාගේ වටිනාකම තේරෙන්නේ නැති වුණත් දවසක තේරෙයි. මම මෙයාව නැති කරගත්තනි කියලා ඔවුන්ටම තේරෙයි. ඒත් ඒක වෙන්නේ ඔයා ඒ දේ පසුපස හඹාගෙන යන්නේ නැත්තම්. වැදගත්ම මූමන්ට් එක මොකක්ද දන්නවද? කෙනෙක් ගියාට පස්සේ ඔයා රීබිල්ඩ් වෙන්න ඕනි. බොඩි එක ඉම්ප්‍රූව් කරගන්න, ස්කිල්ස් බිල්ඩ් කරන්න, මනි ෆෝකස් කරන්න, මෙන්ටල් ස්ට්‍රෙන්ග්ත් එක වැඩි කරගන්න. හිතන්න. ඔයා තවදුරටත් බිඳුණු කෙනෙක් නෙවෙයි. ජීවිතේ අලුතෙන් පටන් ගන්න පුළුවන් හොඳම පොයින්ට් එකක තමයි ඔයා දැන් ඉන්නේ. කාලයක් යනකොට ඔයාටම තේරෙයි මං මේ කෙනා පස්සේ ගියේ කියලා. අන්තිමට මේක මතක තියාගන්න. කෙනෙක් ඔයාව දාලා ගියාම ඒකෙන් ඔයාගේ වටිනාකම අඩුවීමක් වෙන්නේ නැහැ. ඔයාගේ ගමන් මඟ වෙනස් කරන්න දෙන සිග්නල් එකක් ඒක. ඔවුන් යනවනම් යන්න දෙන්න. ඔවුන් නැවත එනවනම් ඔයා ඩිසයිඩ් කරන්න ඔයාගේ වැලියු එක. ඔයාගේ ලයිෆ් එකේ බෙස්ට්ම චාප්ටර් එක තවම ලියලවත් නැහැ. ඒ චාප්ටර් එක ලියන්න පටන් ගන්න. ඔයා නතර වෙන තැන ඔයාටවත් හිතා ගන්න බැරි වෙයි. කෙනෙක්ට ආව වටින්නේ නැහැ කියලා ඔයාට ආව වටින්නේ නැති වෙන්න බැහැනේ. ඉතින් පටන් ගන්න. self respect එකකින් පටන් ගන්න. අවධානයෙන් ඉන්න. වර්ධනය වෙන්න. ජය ගන්න. මේ peak mind